ඔන්න හැමෝටම ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනාවේ අපේ ස්ටෝර් එකට අලුත් මලුත් අයිටම් ස්ටෝක් එකක්. මෙතන තියෙන අයිටම්ස් වලින් ටිකක් මීට ඉස්සෙල්ලා වීඩියෝස් වලින් ගෙනලා තියෙනවා. ඒ වුණාට ගොඩක් අයිටම්ස් තියෙන මීට ඉස්සෙල්ලා ගෙනාපු නැති ඒවා. මේ අයිටම්ස් වල ප්‍රයිස් ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හැමෝම ඔයපු මෙන්න මේ multi functional meat grinder එක ඔන්න ආයෙමත් රීස්ටොක් වෙලා තිනවා. ඉතින් මේකෙන් නම් මේ පාර ස්ටොක් ගොඩක් තියෙනවා. ඉතින් ඕන තරම් ප්‍රමාණයක් ඔයගලන්ට ඔඩර්ස් දාගන්න පුළුවන්. ඉතින් අපි ඒක වෙන්නන්න. අර අපි බොක්ස් එකක්ම ගෙනල්ලා තින්නේ මේ මීට් ග්‍රයින්ඩර්. ඉතින් ඔයගලන්ට ඕන තරම් ප්‍රමාණයක් අපෙන් ඔඩර්ස් දාගන්න පුළුවන්. ඉතින් මේක වෙන්නේ රුපියල් 3850යි. ඒ වගේම මේකේ කැපැසිටි එක ලීටර් 2. ඉතින් මෙන්න මේකගේ ඔයගලන්ට කොළ ಜಾති කපා ගන්න, මස් ಜಾති හොඳට මීට් කරගන්න, එළවලු මීට් කරගන්න, ඒ වගේ ඕනම දෙයක් මේකෙන් කරගන්න පුළුවන්. ඒ වගේම සුදු ලුණු, රට ලුණු ඒවා ඕන එකක් චොප්ස් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලටත් ගෙදරකට වටිනම අයිටම් එකක් තමයි මේක. ඉතින් කොළ මැල්ලුමක් හදාගෙන ඉද්දි කොළ ලියලිය ඉන්නවන්න මැෂින් එකට දැම්මත් තප්පර 10ක් වගේ යද්දි මේක හොඳටම බ්ලෙන්ඩ් වෙනවා. ඉතින් බ්ලෙන්ඩර් එකක් ගන්න ගියත් ඔයගලන්ට ලොකු ගාණක් යන වෙලාවේ මේ වගේ එකක් අරගෙන තියාගත්තාම ගොඩක් වටිනවා. මොකද මේක රුපියල් 3850ක් වගේ මුදලක් වෙන්නේ. ඉතින් ඔයාලට ඕන නම් ඔන්න දැන්ම අපේ WhatsApp නම්බරේට මැසේජ් එකක් දාලා ඕඩර් එක ප්ලේස් කරගන්න. ස්ටොක් ඉවර වෙන කලින් වාගේ ඕඩර් එකක් ප්ලේස් කරගන්න. මේකේ කොටු පින් ප්ලග් එකක් එන්නේ. ඒ වගේම මේකේ පියුස් එකකුත් තියෙනවා. ඉතින් මේක පිච්චුනත් මේකේ මැෂින් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මෙතනින් පියුස් එක විතරයි යන්නේ. ඉතින් එතකොට ඔයගලන්ට පියුස් එක මාරු කරලා ආයෙමත් යූස් කරන්න පුළුවන්. ඉතින් මේකේ මෝටර් එක වෙනම එන්නේ. මේ විදිහට අපිට ඒක වෙනම ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ක්වොලිටි හොඳ කප් එකකුත් බලා ගන්න පුළුවන්. මේකෙන් කොළ ජාති බ්ලෙන්ඩ් කරන වීඩියෝ එකක් අපේ YouTube channel එකේ දාලා ඇති. ඔයගොල්ලෝ ඒකත් ගිහින් බලලා මේක ගැන පොඩි අයිඩියා එකක් ගන්න. හැබැයි එතන තියෙන මැෂින් එකයි මෙතන තියෙන මැෂින් එකයි මැෂින් ජාති දෙකක්. මේක එකට වඩා ක්වොලිටි මැෂින් එකක්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක ඇතුළ බලා ගන්න වෙන්නේ. ඉතින් මේකේ තල වලට ඔයගලන්ට එද්දි කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන තමයි මේක හොඳට ප්ලාස්ටික් වලින් ආවරණය කරලා එන්නේ. ඉතින් ඒක ඔයගලන්ට මේ විදිහට මෙන්න මේ කෑල්ලට දාගෙන ඊට පස්සේ මෙන්න මේ පියන වහලා ඔන්න වගේ හොඳට ෆිට කරගෙන ඔයගලන්ට කරන්ට් එකට සම්බන්ධ කරලා ඔයගලන්ට මේක ස්පීඩ් දෙකකට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඊට කොළ ಜಾති ටික දාලා පළවෙනි ස්පීඩ් එකට ඔබාගෙන ඉඳියට පස්සේ මේ බ්ලෙන්ඩ් වෙන ප්‍රමාණය මදි නම් ඔයගලන්ට මේක දෙවෙනි එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔන්න මේකත් සුපිරිම අයිටම් එකක් ඔයගලන්ගේ ගෙදරට. ඊළඟට ඔන්න මෙන්න මේ වෝල් ස්ටිකර්ස් රෝල් ඇවිල්ලා තිනවා. ඉතින් මේකේ මීටර් 5ක් දිගයි. ඉතින් ගොඩක් වටිනවා මේක. මීටර් 5ක් දිගයි. ඒ වගේම මේකේ පළල සෙන්ටිමීටර් 60. ඉතින් ඔයගලන්ට පෙන්නන්නම් මෙන්න මේ වගේ. ඒවා දෙකක් ඔන්න 60ක් තියෙනවා මේකේ දිග. ඒ වගේම ඉතින් මේක ඔයගලන්ට මෙන්න මේ වගේ ස්ටික් එකක් තියෙන්නේ. මේක ඔයගලන්ට මෙහෙම අලව ගන්න තියෙන්නේ. ඔයගලලා පිටියේ හරි කපරාරු කරපු විදියට තමයි මේක අලවන්න පුළුවන්. ඉතින් ඔයගලන්ගේ කිචන් එකේ ටයිල් අලවලා නැත්තම් පිටියේ ලස්සනට ඩෙකොරේට් කරගන්න මේ වගේ ස්ටිකර් රෝල් එකක් ඔයගලන්ට අපි මිලදී ගන්න පුළුවන්. මේ මුළු රෝලම වෙන්නේ රුපියල් 1500යි. ඉතින් ඔන්න කුස්සියකට නම් ගොඩක් වටිනවා. ඒ වගේම ඔයගොල්ලෝ ටේබල් එකේ වුණත් මේක අලව ගන්න පුළුවන්. හරිම ලස්සනයි. මේ වගේ තමයි ඔන්න මේක ඩිසයින් එක මෙන්න මේ විදිහට තමයි අපි ළඟ අවైలබල් තියෙන්නේ දැනට. ඉතින් ඔන්න ඔයාලත් ඕන නම් අපෙන් ඕඩර්ස් දාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ VR box එක. ඉතින් ඔන්න ගොඩක් අය රීස්ටොක් වෙනකම් බලන් ඉඳිය අයිටම් එකක් තමයි මෙන්න මේ VR box එක කියන්නේ. ඉතින් මේකෙන් ඔයගලන්ට ඕන තරම් ප්‍රමාණයක් අපෙන් ඕඩර්ස් දාගන්න පුළුවන්. YouTube එකේ 3D වීඩියෝ එක ප්ලේ කරලා ඔයගලන්ට මේකේ ඇතුළට ෆෝන් එක දාලා ඉතින් 3D අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ බලා ගන්න පුළුවන්. මේ කොටස තමයි ඔයගොල්ලෝ ඔළුවට දාගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඇස් මට්ටමට අවශ්‍ය විදිහට මේක ගානට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මේ වයින්. මේ විදිහට ඉහළ පහළ දාගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ ෆෝන් එක මේකට මෙන්න මේ කෑල්ල මෙහෙට එළියට අරගෙන ඔයගොල්ලෝ ෆෝන් එක මෙතනට සම්බන්ධ කරගන්න තියෙන්නේ. මෙතනට ඇඩ්ජස්ට් කරලා ගානට ෆෝන් එක ෆිට වෙනවා මේ කෑල්ල නිසා. ඊට පස්සේ ෆෝන් එක දාලා මෙහෙම වහගන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඒ වගේ මේ කෑල්ලත් මේ විදිහට වහගන්න ඕනේ ෆෝන් එක දැම්මට පස්සේ. ඒක තමයි හොඳට පැහැදිලිව ඔයගලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට 3D අත්දැකීමක් ගන්න මේ වගේ එකක් ලෝ බජට් එකකට ගන්න පුළුවන්. මේක වෙන්නේ රුපියල් 1500යි. ඉතින් ඒ වගේම මේක යූසර් මැනුවල් එකත් මේ කෑල්ල ඉන්නේ මෙන්න මේ තියෙන වීදුරු දෙක ක්ලීන් කරගන්න. ඊළඟට තියෙන මෙන්න මේ 10 pieces වෙන සොකට් සෙට් එක. ඉතින් ඔයාලගේ ගෙදරට වාහනයක් තියෙනවා නම් ඔයාලට වටිනම සෙට් එකක් තමයි මේක. ඉතින් ඔයගොල්ලෝ වාහනේ එන ගලව ගන්න, ඒ වගේ දේවල් වලට, ඒ වගේම සයිකල් වල මේ වගේ සීට් වල එන ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් වැඩ ගොඩකට මේක ගන්න පුළුවන්. ඉතින් ඔයත් අරන් තියාගත්තට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාලා ගමනක් යනකොට ඔයගොල්ලෝ වාහනේට මොකක් හරි වුණත් කෑලි ගලවන්න මේවා හොය හොය ඉන්න ඕනේ නැහැ. ඉතින් ඕන තැනක අරන් යන්නත් පුළුවන් වාහනේ දාගෙන. මොකද මේ වගේ හොඳ කේසින් එකක් එනවා. ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මේවට. කොහෙවත් නැති වෙන්නේ නැහැ මේ වගේ කේසින් එක දාගෙන ගියාම. ඉතින් ඔන්න ඔයාලට මේක රුපියල් 1350කට අපෙන් ගන්න පුළුවන්. මේ වගේ හොඳ ක්වොලිටි සොකට් සෙට් එකක් ඔන්න අපෙන් ගන්න පුළුවන්.
ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන ගන්න පුළුවන් ඉන්නේ ඔන්න ඔයගේ තමයි මේකේ සයිස් ටික බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයාලටත් ඕන නම් ඔන්න දැන්ම අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාගන්න. ඉතින් අපි ඕඩර්ස් දාගන්න විදිය කිව්වේ නෑනේ. ඉතින් ඔයත් අපේ YouTube channel එක අලුත් කෙනෙක් නම් ඔයාලට ඕඩර්ස් දාගන්න තියෙන මේ උඩ දාලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට ඕන item එකේ screenshot එකක් අපිට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට order එක place කරගන්න පුළුවන් cash on delivery විදියට ගෙන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට bank transfer කරලා order එක arrange කරගන්නත් පුළුවන්. ඒ වගේම අපි ළඟ තියෙන තවත් items වල price photos දැනගන්න අපේ WhatsApp channel එකට join වෙලා බලා ගන්න පුළුවන්. ඒකේ link එක අපි description එකේ සහ comment box එකේ දාලා තියෙනවා. ඒ හරහාත් ඔයගලන්ට අපි ළඟ stock තියෙන අනිත් items වල price photos දැනගන්නත් පුළුවන්. ආයෙ stock කරලා තියෙනවා මෙන්න මේ hot water bag එක. ඔයගලන්ට මේක රුපියල් 950කට අපෙන් ගන්න පුළුවන්. මේක bull hot water bag එක. ඉතින් ඔයාගෙත් බඩරි දෙනකොට උණු වතුර ටිකක් දාලා මේකට බඩේ තියාගන්න. හොඳම item එකක් තමයි මේක. ladies වල තමයි ගොඩක්ම useful වෙන්නේ. ඉතින් ඔන්න ඔයාලා ඕනනම් අපිට ඉක්මනට message එකක් දාන්න. ඉතින් මේ තියෙන්නේ clean support එක. ඉතින් දනිස් ආබාධ තියෙන අයට නම් මේක ගොඩක්ම වැදගත් item එකක්. ඉතින් ඒ වගේම ස්පෝර්ට් කරන අයටත් ඔයගලගේ දනිස් ආබාධ එනකොට මෙන්න මේ වගේ clean support එකක් දනිස්සට දාගත්තට පස්සේ ඒ ආබාධය මගහරවා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඔන්න ඔයගලන්ට රුපියල් 850ක් වගේ මුදලකට අපි මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකත් හොඳ quality item එකක්. ඉතින් මොන ඔයාලටත් ඕන order එකක් place කරගන්න. ඉතින් වයසක අයට උනත් මේක වැදගත් item එකක්. ඉතින් ඊළඟට ඔන්න ආයෙ restock කරලා තියෙනවා අපේ A9 mini CCTV කැමරා එක. මේක rechargeable කැමරා එකක්. ඒ වගේම හරිම පොඩි කැමරා එකක් මේක. ඕනම තැනක ඔයගලන් දාලා තියා ගන්න පුළුවන්. ඒ වගේම මේකට ඕන තැනක mount කරන්න පුළුවන් විදිහට මෙන්න මේ වගේ stand එකකුත් එනවා මේකට. මේක මෙතනින් හොඳට තද කරලා fit කරලා ඔයගලන්ට ඕන තැනක මේක double tape එකක් තියෙන බිත්තිය ගහයි ගහලා තියා ගන්න පුළුවන්. ඒ වගේම ඇණයක් උනත් දා ගන්න පුළුවන් මේ මෙතනට. ඒ වගේම මේක charge කරන්න charging cable එකක් එනවා. ඉතින් මේ switch එක ඔයාගෙන ඉඳන් මේක power on වෙනවා. ඒ වගේම මේක recording පහසුකමක් තියෙනවා. ඉතින් මෙතන chip එකක් දාලා ඔයගලන්ට record කරගන්නත් පුළුවන්. ඒ වගේම මේක Wi-Fi හරහා phone එකට connect කරගෙන ඕනම තැනක ඉඳන් මේකේ recording බලන්නත් පුළුවන්. ඒ වගේම live videos බලන්නත් පුළුවන්. ඒ වගේම මේකට user manual එකක් තියෙනවා. ඉතින් මේ user manual එකේ එනවා මේකේ phone එකට download කරගන්න ඕනේ QR code එක. ඒ හරහා ඔයගලන්ට මේ phone එකට download කරගෙන මේ කැමරාව ඔයගලන්ට phone එකට connect කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ useful item එකක් ඔයගලන්ට අපේ රුපියල් 1800කට මිලදී ගන්න පුළුවන්. ඉතින් මොනවාටත් ඕන ඉක්මනට අපිට WhatsApp message එකක් දාන්න. මේක තියෙන්නේ limited stock එකක්. මේ තියෙන්නේ rechargeable hand beater එක. ඉතින් මේක ඔයගලන්ට ගොඩක් වැඩවලට use කරන්න පුළුවන්. ඉතින් බිත්තර මෙන්න මේ වගේ බිත්තරයක් beat කරගන්න. ඉතින් කේක් හදන අයටත් ගොඩක් වටිනවා. ඒ වගේම milk coffee වගේ දේවල් හදන අයට ගොඩක් වටින item එකක් මේක. ඉතින් මේක rechargeable නිසා ඔයගලන්ට charge කරලා ඕන වෙලාවක use කරන්න පුළුවන්. ඉතින් මේක හොඳ quality item එකක්. ඉතින් මේක rechargeable. ඒ වගේම මේකට මේ වගේ charging cable එකක් හම්බ වෙනවා. ඉතින් ඔයගලන්ට මේ විදිහට කොටස් දෙකක් එනවා. ඔයගලන්ට බිත්තර මීට් කරනකොට මේක කෑල්ල use කරන්න පුළුවන්. අනිත් වෙලාවට මේ කෑල්ල use කරලා ඔයගලන්ට මේක මේකෙන් බීට් කරගන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ කොටස් දෙකට මෙන්න මේක ගානට set කරගන්න තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති. ඊට පස්සේ මේව තද කරන් දෙන්න. එතකොට හොඳට fit වෙනවා. ඊට පස්සේ මේක power on කරන්න තියෙන්නේ. මේ බටන් එක press කරගාම on වෙනවා. ඉතින් ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඔය වගේ තමයි මේක වැඩ කරන්නේ. ඒ වගේම මෙතනින් තමයි මේකේ charging port එක තියෙන්නේ. මේ හරහා ඔයගලන්ට මේක charge කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි මේක බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වටිනා item වලට මේක අපෙන් රුපියල් 1650කට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔන්න අලුතෙන් අපේ store එකට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ magic umbrella එක. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔයගොල්ලෝ මේ උඩේ ඉහිලුවට පස්සේ කියන්නේ ඔයගොල්ලෝ උඩේ ඉහිලලා වතුරට දෙමුණාට පස්සේ මේ උඩෙන් මල් මතු වෙනවා. ඒ කියන්නේ වතුරට වැටුණාට පස්සේ මේකෙන් මල් මතු වෙනවා. මේ විදිහට තමයි උඩේ බලා ගන්න පුළුවන්. ඉතින් මේක මෙතනින් ඉහිලා ගන්න තියෙන. ඉතින් මෙතන ඉඳ නැති නිසා අපිට ඒක කරලා දෙන්න විදියක් නැහැ. ඉතින් මේකට වතුර වැටුණාට පස්සේ මේකේ මල් මතු වෙනවා. ඉතින් අපි ඔයගොල්ලන්ට මේකේ වීඩියෝ එකකුත් දාන්නම්. ඉතින් මේකට වතුර ඒ කියන්නේ ඔයගොල්ලෝ වැස්ස වෙලා කුඩේ හිලන් යනකොට හරිම ලස්සනයි. අනිත් අයගේ කුඩ වලට සාපේක්ෂව ආගේ කුඩේ ලස්සනට පේනවා. ඉතින් මේක අමුතුම හොයාගන්න ගොඩක් අය ගාව නැති ඩිසයින් එකක් නිසා ආගේ කුඩේත් කැපිලා පේනවා. ඉතින් මේකට ඒ කියන්නේ වතුර වැන්නට පස්සේ මේකේ මල් මතු වෙනවා. ලස්සන මල් මතු වෙනවා කුඩේ වටෙන්ම. ඉතින් ඔන්න මේ කුඩේ ඔයගලන්ට රුපියල් 950කට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම කලර්ස් ගණනාවකින් තියෙනවා. කොළ පාටින් ගන්න පුළුවන්, දම් පාටින් ගන්න පුළුවන්, රෝස පාටින් ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ නිල් පාටින් ගන්න පුළුවන්. තව ලා රෝස පාටින් ගන්න පුළුවන්. ඉතින් ඔය කලර්ස් වලින් තමයි ස්ටොක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලටත් ඕන නම් ඔයාගේ order එක place කරගන්න. මේ තියෙන්නේ 3 in 1
1 වැකුම් ක්ලීනර් එක. ඔයගලන්ට මේක රුපියල් 1500කට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාගේ වාහනේ ක්ලීන් කරගන්න, වැකුම් කරගන්න, ඔයගේ කීබෝඩ් එකේ වැකුම් කරගන්න, ඒ වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඔයගලට ටේබල් එකේ ලාච්ම වැකුම් කරගන්න වගේ දේවල් මේක හරහා කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වටිනා අයිටම් එකක්. ඔයාලට මේක රීචාර්ජබල් වැකුම් ක්ලීනර් එකක්. ඉතින් charge කරලා ඔයගලන්ට යූස් කරන්න තියෙන්නේ. මේ වගේ කොටස් වෙන වෙනම තමයි මේකට එන්නේ. මේ වගේ මේ වගේ charging cable එකක් තියෙනවා. ඒ වගේම තව user manual එකක් මේකට ලැබෙනවා. මේ තියෙන්නේ මැෂින් එක. ඉතින් මේකට තමයි මෙන්න මේ කැලි සෙට් කරගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට මේකට මැෂින් එකට මේක හොඳට ෆිට කරගන්න තියෙන්නේ. ඔයාලට ඕන කැලි දෙක දාලා මේක සෙට් කරගන්න තියෙන්නේ. ඉතින් මේක මෙතනට දානවා. ඒකත් හොඳට ෆිට කරගන්න තියෙන්නේ මේ විදිහට. මේ විදිහට සෙට් කරගන්න තියෙන්නේ. මේකෙන් වෙන්නේ ඔයගලන්ට කුණු ටික එකතු කරලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් තියෙන නිසා ඒ තියෙන තැන ඩස්ට් එක මෙහෙම කරලා එකතු කර කර ඇද ගන්න පුළුවන්. මේ කොටස මෙන්න මේ පැත්තට තමයි සෙට් කරගන්න තියෙන්නේ. ඔයගලා කීබෝඩ් එහෙම ක්ලීන් කරගනකොට මේක එක් කරලා ක්ලීන් කරගන්න තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි මෙතන on off button එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙතනින් charging port එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපි මේ විදිහට එකපාරක් ප්‍රෙස් කරගම මේකේ හොඳ ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් හොඳට ඔයගොල්ලෝ මේසේ තියෙන දූවිල්ල ඔයගොල්ලෝ වාහනේ තියෙන වැලි වගේ දේවල් ක්ලීන් කරගන්න පුළුවන් මේ වගේ මැෂින් එකකින්. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් මේක වැකුම් කළාම පෙන්නන්න. ඉතින් මේ වගේ මේ බ්‍රෂ් එක තියෙන නිසා මෙන්න මේ විදිහට මේ රොඩු ටික ඔයගොල්ලන්ට එක තැනකට මෙහෙම එකතු කරලා ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න එකතු කරගත්තා. මේ බ්‍රෂ් එක තීද්දිම ඉතින් වැකුම් කරගන්නත් පුළුවන්. ඉතින් අපිට තව ලේසි වෙන්නේ මේ බ්‍රෂ් කෑල්ල අයින් කරගෙන මේක ක්ලීන් කරගමු. ඒ වගේම ඔයගොල්ලෝ සෝෆා සෙට් එකක තියෙන දූවිලිමත් මේක හරහා ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ තමයි හරියම ඉක්මනින් සුපිරියටම ක්ලීන් කරගන්න පුළුවන් මේ මැෂින් එක හරහා. ඒ වගේම මෙන්න මේ කප් එක අයින් කරලා මෙන්න මෙතන තියෙන රොඩු ටික අයින් කරගන්න පුළුවන්. ඉතින් ඔක්කොම රොඩු ටික එකතු වෙන්නේ මෙන්න මේ කොටසට. ඊට පස්සේ මෙන්න මේ කොටස මේ විදිහට ගලවලා මෙන්න මේ විදිහට ආයිමත් ඔන්න ඔයගොල්ලෝ රොඩු ටික ඩස්ට්බින් එකට දාන්න පුළුවන්. මේ වගේ ෆිල්ටර් එකක් තියෙන නිසා මැෂින් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද රොඩු යන්නේ නැහැ මේ ෆිල්ටරේ නිසා. මැෂින් එකට රොඩු යන්නේ නැහැ මේ ෆිල්ටර් එක නිසා. ඉතින් ඔන්න මේ මැෂින් එක ඔයගලන්ට රුපියල් 1500කට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම වටිනා යූස්ෆුල් අයිටම් එකක් මේක. හෙයාර් ස්ටයිල් කරන අයට වටිනම අයිටම් එකක් තමයි මෙන්න මේ 5-in-1 කොම්බෝ පැක් එක. ඉතින් මේකේ ඔයගලන්ට හෙයාර් එක ස්ට්‍රේට් කරගන්න පුළුවන්. හෙයාර් ඩ්‍රයි එකක් වගේ යූස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ට ආවට පස්සේ කොණ්ඩේ වේල ගන්න යූස් කරන්න පුළුවන්. ඒ වගේම හෙයාර් ස්ටයිල් දාන්න යූස් කරන්න පුළුවන්. ඒ වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන් කොම්බෝ පැක් එකක් තමයි මේක. ඉතින් මේක ඔන්න ඔයාලට රුපියල් 3500කට මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ අපි අන්බොක්ස් කරලාම පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ ෆුල් පැකේජ් එක මේ විදිහට තමයි ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ සම්පූර්ණ විස්තරයක් ඔයගලන්ට මෙන්න මේ යූස් මැනුවල් එක හරහා දැනගන්නත් පුළුවන්. ඉතින් මේ තියෙන මැෂින් එක මේක ඔයගලන්ට මෙන්න මේ තියෙන මෙන්න මේක තමයි කරන්ට් එකට සම්බන්ධ කරන්න වෙන ප්ලග් එක. ඒ වගේම මේකේ මොඩ් 3කට මේක ස්පීඩ් එක වෙනස් කරගන්න පුළුවන් මේ වගේ ස්විච් එකේ. ඉතින් ඔන්න ඔය කෑල්ල. ඊට පස්සේ ඔයගලන්ට හෙයාර් ඩ්‍රයි එක විදිහට මෙන්න මේක තමයි යූස් කරන්න තියෙන්නේ. ඉතින් ඔන්නම ලොක් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ආයි අන්ලොක් කරද්දි මෙහෙම ඇරියට මෙහෙම කරාට කිසිම විදිහක අන්ලොක් වෙන්නේ නැහැ. මේක බටන් එක ප්‍රෙස් කරාම තමයි මේක අන්ලොක් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ කොටස එනවා. පීරණ ගමන් කොණ්ඩේ ස්ටයිල් කරගන්නත් පුළුවන්. ඒවට මේ වගේ බ්‍රෂස් එනවා. ඔයගේ හෙයාර් එක කර්ලි කරගන්න නම් මේ කොටස තමයි යූස් කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ කොටස් දෙකක් වෙනවා. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ අයිටම් එකේ ඉන්ක්ලූඩ් වෙන්නේ. ඉතින් ඔන්න මේ සෙට් එකම ඔයගලන්ට රුපියල් 3500කට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනාවේ ඔය අයිටම්ස් ටික තමයි. ඉතින් මෙතනින් ඕනම අයිටම් එකක් ඔයගලන්ටත් අපෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ඕන නම් කරන්න තියෙන අපේ WhatsApp නම්බරේ මැසේජ් එකක් දාලා ඔයාගේ ඕඩර් එක ප්ලේස් කරගන්න. අන්න මතක ඇතුව අපේ channel එක subscribe කරලා අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න එහෙනම් ආයෙත් අලුත් දවසක අලුත් ස්ටොක් එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලටත් ඕන නම් අපේ ස්ටෝර් එකෙන් ඕඩර් එකක් ප්ලේස් කරගන්න.